ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඔයගොල්ලෝ මගේ YouTube channel එකට. මම අද ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ full code lesson එකක්. එතකොට මේකේ patterns තුනක් තියෙනවා. එතකොට pattern තුනෙන් මම ඔයගොල්ලන්ට අද උගන්වන්න යන්නේ එක pattern එකක්. එතකොට ඒ pattern එකේ major එකයි minor එකයි ඔයගොල්ලන්ට උගන්වනවා. ඊට පස්සේ ඊතුරු patterns දෙකත් මම වෙනම ඔයගොල්ලන්ට කරන්නම්. මම කලින් වීඩියෝ එකකත් ඔයගොල්ලන්ට මේ මේජර් කෝඩ් සම්බන්ධයෙන් එක වීඩියෝ එකක් කරලා තියෙනවා. එහෙනම් අපි ඒ කෝඩ් ලෙසන් එක කොහොමද කරගන්නේ කියලා බලමු. කෝඩ්ස් යන පිළිවෙලක් තියෙනවා. ඒ කෝඩ්ස් යන පිළිවෙලත් මම ඩිස්ප්ලේ එකේ ඔයගොල්ලන්ට දාන්නම්. ඒ කියන්නේ යන විදිහක් තියෙනවා. කෝඩ්ස් ගැන කතා කරොත් ඉස්සෙල්ලාම දැන් මම මේක ෆුල් ලෙසන් එකක් කරන හින්දා පොඩි හැඳින්වීමකුත් කරන්නම් පොඩි එකක්. මේ කෝඩ්ස් වර්ග තියෙනවා. ඉස්සෙල්ලාම තියෙන්නේ අපි පටන් ගන්න සාමාන්‍යයෙන් C. ඊට පස්සේ C sharp. ඊට පස්සේ D. ඊට පස්සේ E flat. ඊට පස්සේ E. ඊට පස්සේ එතනින් F. ඊට පස්සේ F sharp. ඊට පස්සේ G. ඊට පස්සේ A flat. ඊට පස්සේ A. ඊට පස්සේ B flat. ඊට පස්සේ B. ඒ විදිහට තමයි එන්නේ. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් කෝඩ්ස් වර්ග ගොඩක් තියෙනවා. ඒ මේ ෆ්‍රෙට් එකෙන් ෆ්‍රෙට් එකට එක එක විදිහට වෙනස් වෙනවා. ඒක හින්දා තමයි ඒ C ඊට පස්සේ C sharp ඊට පස්සේ D E flat ඒ විදිහට තමයි යන්නේ. දැන් මෙතනදී අපි කියමුකෝ C කෝඩ් එක තියෙනවා කියලා. එතකොට C මේජර් කෝඩ් එකේ C මේජර් කෝඩ් එකට එක ෆ්‍රෙට් එකක් එහා පැත්තේ. එහෙම නැත්නම් සෙමිටෝන් එකක් එහා පැත්තේ තියෙන්නේ sharp කෝඩ් එකක්. දැන් අපිට C flat කියලා කියන්නේ නැහැ. ඒක විවාහාරයේදී අපි භාවිතා කරනකොට කියන්නේ C sharp කියලා. එතකොට D flat කියලා කියන්නේ නැහැ අපි D එක එහා පැත්තේ තියෙන එකට. D එක එහා පැත්තේ තියෙන එකට අපි කියන්නේ E flat කියලා. එතකොට අර කලින් කෝඩ් එකේ flat එක විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට E එක ගාවින් E එක ළඟම තියෙනවා F එක. E එකයි F එකයි දෙකම එක ළඟ තියෙන්නේ. F එකට පස්සේ එන්නේ F sharp එකක්. F sharp එකක්. ඊට පස්සේ F sharp එකට පස්සේ එන්නේ G කෝඩ් එකක්. එතකොට G එකට පස්සේ එන්නේ A flat එකක්. A flat එකට පස්සේ A එකක් එන්නේ. ඊට පස්සේ A එකට පස්සේ ආයෙනවා B flat එකක්. B flat එකට පස්සේ ආපහු එනවා B එකක්. එතකොට ඒ ඔක්කොම මම ඩිස්ප්ලේ එකේ ඔයගොල්ලන්ට දාන්නම් බලා ගන්න. එතකොට C sharp ඊට පස්සේ D ඊට පස්සේ E flat E F sharp G ඊට පස්සේ A flat A ඊට පස්සේ B flat B ඒ විදිහට තමයි යන්නේ. දැන් අපි බලමු මේ pattern එක මොකක්ද කියලා. මම හිතනවා ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට උගන්වුවොත් හොඳයි කියලා වලරු ක්‍රමය. එතකොට ඉස්සෙල්ලාම උගන්වන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඔයගොල්ලන්ට අල්ලන්න ලේසි වෙන්නත් ඕන මේ කෝඩ් එක. ඉතින් ඒක හින්දා මම ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට උගන්වන්නම් වලලු ක්‍රමය යන විදිහ. ඒක අපි නිකන් සාමාන්‍ය ව්‍යවහාරයේ කතා කරන එකක් මම ඔය කිව්වේ වලලු ක්‍රමය කියලා. ඉතින් ඉස්සෙල්ලාම අපි බලමු D මේජර් එක බලමු. ඊට පස්සේ කතා කරමු කොහොමද මේ ඊතුරු ඒවා ටික කොහොමද හැදෙන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම බලන්න ඕගොල්ලන් මෙතන ෆ්‍රෙට් බෝඩ් එකේ දෙවෙනි ෆ්‍රෙට් එකට ඔයාලගේ මෙන්න මේ 1 2 3 4 කියලා ඔයගොල්ලන් කලින් හඳුනගත්තා. ඔයගොල්ලන්ගේ දෙවෙනි ඇඟිල්ල තියාගන්න E ප්‍රස්ට් එකේ එහෙම නැත්නම් පළවෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එකට. පළවෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එකට. ඊට පස්සේ ඔයාලගේ පළවෙනි ඇඟිල්ල තියාගන්න මෙතන G string එකේ. එහෙම නැත්නම් තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එකට. එතකොට මේ තුන්වෙනි ඇඟිල්ල ඔයගොල්ලන් තියන්න ඕන මෙන්න මෙතන B string එකේ. එහෙම නැත්නම් දෙවෙනි කම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එකට. තුන්වෙනි ෆ්‍රෙට් එකට. හරිද? ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මේ ඉතුරුන හතරවෙනි ඇඟිල්ල තියන්න ඕන මෙතන D string එකේ. මෙතන D string එකේ හතරවෙනි ෆ්‍රෙට් එකට. හතරවෙනි ෆ්‍රෙට් එකට. එතකොට මෙන්න මේ වගේ සවුන්ඩ් එකක් එන්නේ. මම ඉස්සල්ලාම D මේජර් එක උගන්වන්න හේතුව තමයි මෙතන අපිට C මේජර් එක ගහනකොට මෙතන එක ඇඟිල්ලයි මෙහෙම අහුවෙන්නේ. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ඉතුරු දෙක දැන් මෙන්න මේ විදිහට අපිට මෙහෙ අල්ලන්න නැහැ. මෙතන මේ ෆ්‍රෙට් එකක් නැහැනේ මෙහෙ.
දැන් එහෙම ගැහුවොත් එහෙම අපි මෙන්න මේ විදිහට තමයි අහුවෙන්නේ. ඒ කියන්නේ අහුවෙන්නේ නැහැ ඇත්තටම. ඒකින්ද තමයි මම මෙතන C එක ගන්න නැතුව අර ප්‍රධාන හඳුනාගත්ත කෝඩ් එකක් විදිහට මෙතන D මේජර් කෝඩ් එක ගැහුවේ. හරිද? ඉතින් මෙතන C එක අල්ලනකොට අපි මෙහෙම ගැහුවට වැරදි නෑ. නමුත් අපි මෙහෙම ගහන්නේ නෑ. ඒ කියන්නේ මේ එක කම්බියක් විතරක් ප්ලේ කරන්නේ නෑ. ඒක හොඳට මතක තියාගන්න. ඒකින්ද අපි D මේජර් එකේ ඉඳලා අපි ඉස්සරහට යමු කෝඩ්ස් කොහොමද බලන්න කියලා. මෙන්න මේ විදිහට. මේක එතකොට D. ඔයාලට මතක ඇති D මේජර් එකට අපි පස්සේ කිව්වේ මොකක්ද කියලා. එතකොට D මේජර් එකට පස්සේ තියෙන්නේ අපි E ෆ්ලැට් මේජර් එකක්. E ෆ්ලැට් මේජර් එකක්. එතකොට E ෆ්ලැට් එක එනකොට එතන ඉඳලා එක ෆ්‍රෙට් එකක් එහා පැත්තට එන්න ඕනේ. දැන් අපි ඉස්සලා මෙතනදී මේක පළවෙනි කම්බියේ මෙතන දෙවෙනි ෆ්‍රෙට් එකට ඔයගොල්ලන්ගේ දෙවෙනි ඇඟිල්ල. ඊට පස්සේ පළවෙනි ඇඟිල්ල තියෙනවා තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එකට. ඊළඟට තුන්වෙනි ඇඟිල්ල තියෙනවා දෙවෙනි කම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එකට මේ විදිහේ. ඊට පස්සේ හතරවෙනි ඇඟිල්ල එන්න ඕන මෙතන D string එකේ. එහෙමත් නැත්නම් හතරවෙනි කම්බියේ හතරවෙනි ෆ්‍රෙට් එකට. එතකොට මෙන්න මේ වගේ සවුන්ඩ් එකක් ආවම තමයි D මේජර් එක වැදුනේ. අපි එහෙම්මම මෙතන එක ෆ්‍රෙට් එකක් එහාට යන්න ඕනේ. ඒ කියන්නේ ඒ අල්ලපු විදිහටම මේ විදිහටම තියාගෙන එක ෆ්‍රෙට් එකක් මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. එතකොට D එකට පස්සේ තියෙන්නේ E ෆ්ලැට් මේජර් එකක්. E ෆ්ලැට් මේජර් එකක්. හරිද? ඊට පස්සේ E ෆ්ලැට් මේජර් එකට එහා පැත්තට යන්න තව එකක් එහා පැත්තට මේ විදිහට ගියාම එතකොට තියෙන්නේ මෙතන E මේජර් එකක්. E මේජර් එකක්. හරිද? E මේජර් එකක්. එතකොට ඊළඟට එක ෆ්‍රෙට් එකක් තව ගියාම තියෙනවා මෙතන F මේජර් එකක්. F මේජර් එකක් මෙන්න මෙතන. හරිද? ඊට පස්සේ F එකට පස්සේ මොකක්ද කිව්වේ? F එකට පස්සේ තියෙන්නේ F sharp එකක්. F sharp එකක්. එතකොට මෙතන F sharp එකක් තමයි මෙතන තියෙන්නේ. F sharp මේජර් එකක් මෙන්න මෙතන. ඊට පස්සේ F sharp එකට පස්සේ මොකද්ද? ඊට පස්සේ තිබ්බේ අපි G මේජර් එකක්. G මේජර් එකක්. එතකොට වලලු ක්‍රමයේ මෙතන G මේජර් එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ G එකට පස්සේ අපි කිව්වේ A ෆ්ලැට් එකක්. එතකොට A ෆ්ලැට් එකක් තියෙනවා. මෙතන එක ෆ්‍රෙට් එකක් එහෙට ගිහිල්ලා, ඒ කියන්නේ පිටිපස්සට ඇවිල්ලා මෙන්න මේ විදිහට තිබ්බාම A ෆ්ලැට් එකක්. ඊට පස්සේ තියෙන්නේ A මේජර් එකක්. තව එතනින් එහා පැත්තේ එකක් ගියපුවාම මෙන්න මෙතන තියෙන්නේ A මේජර් එකක්. මෙන්න මෙතන. හරිද? A මේජර් එකට එහා පැත්තේ තියෙනවා B ෆ්ලැට් එකක්. ඒ කියන්නේ B ෆ්ලැට් මේජර් එකක් මෙන්න මෙතන තියෙනවා. මේ විදිහට. හරිද? ඊට පස්සේ B ෆ්ලැට් එකට පස්සේ මොකද්ද? B ෆ්ලැට් එකට පස්සේ එන්නේ B මේජර් එකක්. B මේජර් එකක් මෙතන. හරිද? B මේජර් එකක්. B මේජර් එකට පස්සේ එන්නේ C මේජර් එකක්. C මේජර් එකක්. මෙතන ප්ලේ වෙන්නේ නැහැ. මේක චුට්ටක් ෆ්‍රෙට් එක උස වැඩි. ඒකෙන් හින්දා ප්ලේ වෙන්නේ නැහැ. මෙතන C මේජර් එකක් තියෙන්නේ මෙන්න මෙතන. ඒ විදිහට. එතකොට මෙතන ඉඳලා අපි D මේජර් මම කියාගෙන යන්නම්. ඔයගොල්ලෝ බලා ගන්න. D මේජර් එකක් මෙතන. හරිද? D. ඊට පස්සේ E flat, E, F, F sharp, G, A flat, A, B flat, B, C. ඒ විදිහට තමයි එන්නේ. ඒකේ මේජර් පැටර්න් එක. හරිද? මොන හරි මේකේ ඕගොල්ලන්ට මොන හරි අගන්න බැරි දෙයක් තිබ්බොත් කියන්න. මම ආපහු ඊළඟ වීඩියෝ එකකදී හරි මම ඕගොල්ලන්ට ඒක උගන්වන්නම්. ඉතින් D මේජර් එකේ ඉඳලා මේ යන විදිහ ඕගොල්ලන් හොඳට බලා ගන්න. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ෆ්‍රෙට් එකෙන් ෆ්‍රෙට් එක ගිහිල්ලා අර තියෙන පිළිවෙල කටපාඩම් කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් කටපාඩම් කරන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට
මං හිතන්නේ මතක තියෙනවා බොහෝ දුරට. මොකද මේක අර ඉංග්‍රීසි කෝඩ්, ඒ කියන්නේ ඉංග්‍රීසි හෝඩිය පිළිවෙලට යනවා වගේ. ඒකෙන් හින්දා තමයි මේක පොඩ්ඩක් ඔයගොල්ලන් ලේසි A B C D E F එහෙමනේ යන්නේ. ඉතින් ඒකෙන් හින්දා ඔයගොල්ලන්ට මං හිතනවා ලේසි වෙයි කියලා. තව දෙයක් තියෙනවා මට ඔයගොල්ලන්ට මතක් කරන්න බැරි වුණා. මේ D මේජර් එක සමහරු ප්ලේ කරන විදි තියෙනවා. මේ ඒකින්ද ඒකත් මං කියලා දෙන්නම්. මෙතන අපි ඉස්සෙල්ලා මේ විදිහටනේ තිබ්බේ. මෙන්න මේ විදිහටනේ මේකේ D මේජර් එකේ තියාගත්තේ. නමුත් සමහරු මේක ප්ලේ කරනවා මෙන්න මේ කම්බි ටික ඔක්කොම මෙතන මේ තනි ඇඟිල්ලෙන් මෙහෙම තද කරගන්නවා. හරිද? මෙන්න මේ විදිහට තද කරගෙන මෙන්න මේ දෙවෙනි ඇඟිල්ල තියෙනවා මෙන්න මෙතන. අර ඉස්සෙල්ලා අපි මේ විදිහටනේ ප්ලේ කරේ. ඒ විදිහට නැතුව මෙතන මේ පළවෙනි ඇඟිල්ලෙන් 1 2 3යි කියන කම්බි තුනම මෙන්න මේ විදිහට දෙවෙනි ෆ්‍රෙට් එකේ තියලා මෙන්න මෙහෙම තද කරගන්නවා. ඊට පස්සේ මෙතන දෙවෙනි ඇඟිල්ල යනවා මෙන්න මෙතන දෙවෙනි කම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එකට මේ විදිහට. තුන්වෙනි ෆ්‍රෙට් එකට. ඊට පස්සේ තුන්වෙනි ඇඟිල්ල යනවා මෙන්න මෙතන හතරවෙනි කම්බියේ. එහෙම නැත්නම් D ෆෝර්ත් එකේ මෙතන හතරවෙනි ෆ්‍රෙට් එකට. එතකොට මෙන්න මේ වගේ මෙන්න මේ විදිහට ඒ විදිහට ප්ලේ කරනවා. ඒ කියන්නේ එහෙම දැන් මේක D එක ප්ලේ කරා වගේ සමහර වෙලක දිගට මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහ. ඒ කියන්නේ ඇඟිලි තුනෙන් මේක ප්ලේ කරගන්නත් පුළුවන්. ආය සමහරු ප්ලේ කරන විදිහක් තියෙනවා. මේ පළවෙනි ඇඟිල්ලෙන් මෙන්න මේ මුළු ඔක්කොම ටික ආවරණය වෙන විදිහට මේ විදිහට තියාගන්නවා. හරිද? ඇඟිල්ල මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ මේ දෙවෙනි ඇඟිල්ල අර කලින් තිබ්බ මෙතන දෙවෙනි කම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එකට මෙහෙම තියාන ඊට පස්සේ තුන්වෙනි ඇඟිල්ල තියෙනවා D ස්ට්‍රින්ග් එකේ මෙතන හතරවෙනි ෆ්‍රෙට් එකට. හරිද? මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඒ විදිහට මෙහෙම දිගට මෙහෙම ප්ලේ කරන කට්ටිය ඉන්නවා. එහෙම ප්ලේ කරන කට්ටියක් ඉන්නවා. ඉතින් මේ කෝඩ්ස් අල්ලන විදි ගොඩාක් තියෙනවා. ඉතින් සමහර තමන්ට කැමති විදිහට මේක අල්ලන්න පුළුවන්. මම ඒකයි කිව්වේ ඔයගොල්ලන්ට. ඒ කියන්නේ ඇඟිලි තුනෙන් අපි මේ ඇඟිල්ල යූස් කරන්නේ නැතුව ප්ලේ කරනවා නම් ඉතින් මේ විදිහට ප්ලේ කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඉතින් ලේසි විදිහට ඔයගොල්ලන් ක්‍රම හදාගන්න. ඉතින් මේ විදිහටත් ලේසි. ඊට පස්සේ එතකොට මම ඔයගොල්ලන්ට මේ කෝඩ් එක අල්ලන විදි තුනක් කතා කරලා තියෙනවා. කෝඩ් එක අල්ලන විදි හොඳට බලා ගන්න. පළවෙනිටම කිව්වේ මම මෙන්න මේ වගේ ක්‍රමය. හරිද? මෙන්න මේ කියන්නේ සාම්ප්‍රදායික ක්‍රමය මේ විදිය. ඉතින් ඊළඟ විදිය තමයි මේ පළවෙනි ඇඟිල්ලේ මේ මුළු ෆ්‍රෙට් එකම මේ විදිහට අල්ලගෙන මෙතන මේ විදිහට මේ දෙවෙනි කම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එකට මේ විදිහට ඔයගොල්ලන්ගේ දෙවෙනි ඇඟිල්ල තියාගෙන ඊට පස්සේ මෙතන තුන්වෙනි ඇඟිල්ල තියාගන්න ඕනේ D ස්ට්‍රින්ග් එකේ හතරවෙනි ෆ්‍රෙට් එකට. කළා මේ විදිහට ප්ලේ කරන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම අවසානට ඔයගොල්ලන්ට කියලා දුන්නේ මෙන්න මෙතන මේ පළවෙනි ඇඟිල්ලෙන් මේ ෆ්‍රෙට් එකේ තියෙන මුළු ස්ට්‍රින්ග් සෙට් එකම මේ විදිහට අල්ල ගන්නවා. ඒ කරලා මේ විදිහට ප්ලේ කරනවා. මේ ඇඟිලි දෙක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙවෙනි ඇඟිල්ලයි දෙවෙනි ඇඟිල්ලයි තුන්වෙනි ඇඟිල්ලයි වෙනස් වෙන්නේ නැහැ. ඒක එකම පොසිෂන් එකේ තමයි තියෙන්නේ. කියන්නේ එකම ස්ථානයේ තමයි තියෙන්නේ. හරිද? මේ විදිහට ප්ලේ කරන්න පුළුවන්. මේ විදිහට මේ යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. Tamanට කැමති විදිහට මේක ප්ලේ කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි දැන් බලමු මේකේ මයිනර් කෝඩ් එක කොහොමද ප්ලේ කරන්න කියලා. ඒකෙදිත් මම පටන් ගන්නම් D මයිනර් එකෙන්ම. එතකොට මෙතන D මේජර් එක තියෙනවා. D මේජර් එක තියෙනකොට ඒකෙම මයිනර් පැටර්න් එක අපි ගන්නකොට එක ෆ්‍රෙට් එකක් මෙන්න මේ මෙතෙන්ට යනවා. ඒ කියන්නේ දැන් අපි මෙතනනේ ප්ලේ කරේ. හරිද? එතකොට මෙතනදී තමයි අපි ඒක ප්ලේ කරේ. එතකොට එක ෆ්‍රෙට් එකක් එහා පැත්තට යන්න ඕන. එක ෆ්‍රෙට් එකක් එහාට යන්න ඕන. එතකොට ඔයාලගේ පළවෙනි ඇඟිල්ල පළවෙනි කම්බියේ පළවෙනි ෆ්‍රෙට් එකට තියන්න ඕන. පළවෙනි ෆ්‍රෙට් එකට. හොඳද? ඊට පස්සේ ඔයාලගේ මෙතන දෙවෙනි ඇඟිල්ල තියාගන්න ඕන. තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එකට. G string එකේ දෙවෙනි ෆ්‍රෙට් එකට. එතකොට හතරවෙනි ඇඟිල්ල
තියාගන්න ඕන මෙතන දෙවෙනි කම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එකට. දෙවෙනි කම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එකට. එතකොට තුන්වෙනි ඇඟිල්ල තියාගන්න ඕනේ D string එකේ එහෙම නැත්නම් හතරවෙනි කම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එකට. එතකොට මේ හතරවෙනි ඇඟිල්ලයි තුන්වෙනි ඇඟිල්ලයි එකම ෆ්‍රෙට් එකේ තියෙන්නේ. නමුත් කම්බි දෙක වෙනස්. මෙන්න මේ විදිහට. එතකොට මේ විදිහට ශබ්ද කරන්න ඕනේ. මේක D minor එකක්. ආයෙත් ඇඟිලි ටික මම පෙන්නන්නම්. පළවෙනි ඇඟිල්ල පළවෙනි කම්බියේ පළවෙනි ෆ්‍රෙට් එකට. ඊට පස්සේ දෙවෙනි ඇඟිල්ල මෙතන G string එකේ එහෙම නැත්නම් තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක. තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක. ඊට පස්සේ හතරවෙනි ඇඟිල්ල දෙවෙනි කම්බියේ කියන්නේ B string එකේ තුන්වෙනි ෆ්‍රෙට් එක. ඊට පස්සේ තුන්වෙනි ඇඟිල්ල D string එකේ එහෙම නැත්නම් හතරවෙනි කම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එක. තුන්වෙනි ෆ්‍රෙට් එක. එතකොට මෙන්න මේ වගේ සවුන්ඩ් එකක් තමයි එන්නේ. හොඳද? එතකොට මේක D minor එකක්. හරිද? අපි ඇඟිලි ටික එහෙම්මම තියාගෙන තව එකක් එහා පැත්තට ගියොත් මේක මොකක්ද? මේක E flat minor එකක්. E flat minor එකක්. අර මම ඔයගොල්ලන්ට කලින් කියලා දුන්නේ අර C sharp D ඊට පස්සේ E flat E ඒ විදිහට යන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේකෙත් මේ එක ෆ්‍රෙට් එකෙන් එක ෆ්‍රෙට් එකට වෙනස් වෙලා මේ ඉස්සරහට යන්නේ ඒ විදිහට. එතකොට අපි මෙතන D minor එකක් තියෙනවා. ඊට පස්සේ E flat minor එකක් තියෙනවා. ඊට පස්සේ E minor එකක් තියෙනවා මෙතන. කියන්නේ මෙතන E flat එකට එහා පැත්තේ තියෙන්නේ E minor එකක්. ඊට පස්සේ E එකට පස්සේ තියෙන්නේ F minor එකක්. එතකොට ඔයගොල්ලන් මේකේ මම මේ මැදදී මම මේ කියන්නම් මේ දැන් ඔයගොල්ලන්ට කෝඩ්ස් ගොඩක් තියෙනවා නම් ප්ලේ කරන්න. එතකොට අපිට මෙතන D minor එකේ ඉඳලා මෙහෙම හදාගෙන මෙහෙම ඉස්සරහට ගිහින් ගණන් කරගෙන ගිහින් අපිට එතන තියාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් එතකොට බැලුවොත් දැන් මෙතන D minor එකක් තියෙනවා. D minor කියන එක හොඳට මතක තියාගන්න. එතකොට ඒ පැටර්න් එකේම මෙහෙම ගණන් කරගෙන ඉස්සරහට ගිය හැකි. එහෙම නැතුව මේ මෙතනින් මෙහෙම අල්ලන්න කියලා දීලා වැඩක් නැහැ. ඔයගොල්ලන්ගේ ඇහැට පොඩ්ඩක් හුරු වෙනකන් මුකුත් වැඩි මේ වෙන ක්‍රම භාවිතා කරන්න යන්න එපා. මෙතන D minor එකේ ඉඳලාම මෙහෙම යන්න මෙන්න මේ විදිහට එක ෆ්‍රෙට් එකෙන් ෆ්‍රෙට් එක මෙහෙම ගහගෙන යන්න. D major එකෙදිත් එහෙම තමයි මේ විදිහට එක ෆ්‍රෙට් එකෙන් එක ෆ්‍රෙට් එක මෙහෙම ගහගෙන යන්න මෙන්න මෙහෙම පල්ලෙහාට. හරිද? ඇහැට හොඳටම හුරු කරගන්න. ඊට පස්සේ ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් අපි ගොඩක් කල් ප්ලේ කරනකොට මේක අපිට ඇහැට වැටෙනවා ටක් ගාලා මෙතන මේ තියෙන්නේ මෙතනින් E minor එකක් ගහන්න පුළුවන්. මෙතනින් F minor එකක් ගහන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට මේක මාස 5ක් 6ක් යනකොට හොඳට ඇහැට හුරු වෙනවා. එතකොට ආයේ මේකේ කම්බිය මේකේ තියාගන්න කියලා එහෙම කියන්න දෙයක් නැහැ. ඉතින් ඒකින්ද පළවෙනියටම අර මං කියපු මෙතඩ් එක පාවිච්චි කරන්න. මේ විදිහට D minor එක ගහලා එතකොට ඊළඟට E flat minor ඊට පස්සේ E minor. දැන් අපි කියමුකෝ G minor එකක් තියෙනවා. එතකොට G minor එක අපිට මේ වෙන තැන් වලින් ප්ලේ කරන්න පුළුවන්. නමුත් එක ළඟ කෝඩ්ස් ටිකක් අපිට හදා ගන්නත් ඕනේ. ඒකින්ද අපි බලමු මේකේ G minor එක කොහොමද ගන්නෙ කියලා. G minor එක ගන්න ඕන නම් අපි මෙතන ඉස්සෙල්ලාම යන්න ඕනේ D minor එකට. හරිද? D minor එකේ ඉඳලා අපි ගණන් කරගෙන එන්න ඕනේ මෙහෙට. D minor. ඊට පස්සේ E flat minor. ඊට පස්සේ E minor. ඊට පස්සේ F minor. F minor වලින් පස්සේ F sharp minor. F sharp minor. ඊට පස්සේ මෙතන තියෙනවා G minor එකක්. මෙතන තියෙනවා G minor එක. එතකොට මේක තමයි G minor එක. හරිද? මේක G minor එකක්. ඉතින් එතකොට මෙතන G minor එක ඔයගොල්ලන්ට ප්ලේ කරගන්න පුළුවන්. මෙතන ළඟ කෝඩ්ස් ටිකක් හදාගෙන එහෙම ප්ලේ කරන්න පුළුවන්. හරිද? අපි දැන් බලමු A major එකක් ප්ලේ කරගන්න ඕන ඔය මම කිව්ව ක්‍රමයෙන්. එතකොට ඕගොල්ලන් මෙතන D major එකේ ඉඳලා ගණන් කරගෙන යන්න පල්ලෙහාට. මෙතන D major D. ඊට පස්සේ E flat.
E F F sharp G A flat A මෙන්න මෙතන තියෙනවා A major එකක්. දැන් මේ A major එක. එතකොට දැන් සමහර බලයි දැන් මෙතන box guitar ගහද්දී අපිට මෙතන A major එකක් එහෙම මේ හරියෙන් play කරගන්න පුළුවන් කියලා. නමුත් සමහර කට්ටිය ඉන්නවා දැන් acoustic band වල නම් ගොඩක් අය play කරන්නේ මේ කියන්නේ උඩ හරියෙන් play කරනවා සමහර යට හරියනුත් play කරනවා. නමුත් සාමාන්‍යයෙන් beats ඒ කියන්නේ beat band කියලා තියෙන්නේ. beat band play කරනකොට ඒගොල්ලන්ට play කරන්න වෙන්නේ මෙන්න මේ යට හරියෙන්. එතකොට යට හරිය chords ඕගොල්ලන්ට වැදගත් වෙනවා. ඒක නිසා තමයි මම මේ මුළු fret එකේම තියෙන ඒවා ටික ඕගොල්ලන්ට කතා කරන්නේ. ඉතින් ඒ විදිහට මෙහෙම හදාගෙන ගියපුවාම ඔයාලට මේ හරියට යනකොට අර යන රටාවම තමයි මෙහාට යන්නේ. ඉතින් එතකොට සමහරවිට මේක බලන කට්ටිය ඉන්න පුළුවන්. අපි නිකන් කියන්නේ රිදම් গিitar ප්ලේ කරන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ට මේක ගොඩාක් වැදගත් වෙනවා රිදම් গিitar ගහන කට්ටියට. ඒක නිසා තමයි මම මේ විදිහට මෙහාට මම ඔය පෙන්නුවේ. නමුත් මේකේ මේ මෙන්න මෙතනින් G chord එක ගහන්න, මෙතනින් A chord එක ගහන්න, මෙතනින් එහෙම කී මම කියන්න ඕනේ නැහැ. අර මෙතන D major එකේ ඉඳලා ඕගොල්ලන් ගණන් කරගෙන ආපුවාම හරි ඒක. එතකොට මට දැන් කියලා දෙන්න තිබ්බා ඇඟිල්ලෙන් ඇඟිල්ල තිය මෙතනින් D major එක ගහන විදිහයි. හරිද? ඊට පස්සේ මෙතනින් G major එක ගහන විදිහයි මෙන්න මේ විදිහට තියාගන්න කියලා. නමුත් එහෙම නෙමෙයි ඕගොල්ලන් ඉගෙන ගන්න ඕනේ. ඕගොල්ලන් ඉගෙන ගන්න ඕනේ මේ තියෙන රටාව. රටාවයි තේරුම් ගන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට අර ඉගෙන ගන්න දෙයක් තියෙන්න බෑ. හැමදේම උගන්නලා වැඩක් නැහැ. ඒකින්ද තමයි මම මේ විදිහට කිව්වේ. ඔයාලට එතකොට මේ chords යන විදිහ ඕගොල්ලන්ට මේ මතකෙන් හදාගන්න පුළුවන්. දැන් ඕගොල්ලන් මෙතන ඉඳලා D එකේ ඉඳලා හදාගෙන මෙහෙම හදාගෙන එනකොට ඊට පස්සේ ඕක දැන් සතියක් දෙකක් ඕගොල්ලන් ප්ලේ කරනකොට ටක් ගාලා මෙතන දැකපු ගමන් හිතනවා මෙතන F major එකක් තමයි මේ තියෙන්නේ කියලා. එතකොට අර ඕගොල්ලන්ගේ අර ගණන් කිරීමේ හුරුව තමයි මෙතනදී වැදගත් වෙන්නේ. උගන්නලාම වැඩක් නැහැ. ඕගොල්ලන් දෙයක් ඉගෙන ගන්නත් ඕනේ. හරි. මේක මම මේ ෆුල් ලෙසන් එකක් හින්දා තමයි ගොඩාක් කතා කරලා ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නේ මේක. ඒක හින්දා වැඩි ඒක ගැන හිතන්න එපා. එතකොට මේ D minor එකෙන් අපි පටන් ගත්තේ D minor එකේ දැන් මේ pattern එක සමහරු play කරන විදි ගොඩක් තියෙනවා. අර major එක play කරා වගේම තමයි මෙතන සමහරු මේ full bar එකම අල්ලනවා. ඒ කියන්නේ මේ මෙතන මේ මුළු ඔක්කොම අහුවෙන්න අල්ලනවා මේ විදියට. අල්ලලා ඊට පස්සේ මේ විදියට දෙවෙනි ඇඟිල්ල තුන්වෙනි කම්බියේ දෙවෙනි fret එකට ඊට පස්සේ හතරවෙනි ඇඟිල්ල දෙවෙනි කම්බියේ තුන්වෙනි fret එකට ඊට පස්සේ තුන්වෙනි ඇඟිල්ල මෙතන හතරවෙනි කම්බියේ තුන්වෙනි fret එකට හරිද එතකොට මෙන්න මේ විදිහට ඒ විදිහට ඊට පස්සේ මේ ඉස්සරහට ආවිලා මෙතන E minor ඒ විදිහට play කරන කට්ටියත් ඉන්නවා හරිද අර මම කලින් කියලා දුන්නේ ඔයගොල්ලන්ට මේජර් එකේදී මෙතන යට තියෙන කම්බි තුනම මේ විදිහට එක ඇඟිල්ලෙන් ඔහොම අල්ලගෙන ඊට පස්සේ මේ විදිහට play කරනවා කියලා ඉතින් ඒ විදිහට මේකත් මේ මයිනර් එකත් සමහර කට්ටිය ඉන්නවා මේ එක ඇඟිල්ලෙන් මෙතන මේ තියෙන 1 2 3 කම්බි තුනම මේ විදිහට එක ඇඟිල්ලෙන් ඔහොම අල්ලගෙන ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ගේ දෙවෙනි ඇඟිල්ල යනවා මෙතන තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එකට ඊට පස්සේ හතරවෙනි ඇඟිල්ල යනවා දෙවෙනි කම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එකට ඊට පස්සේ තුන්වෙනි ඇඟිල්ල යනවා මෙතන හතරවෙනි කම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එකට. ඉතින් මෙන්න මේ විදිහට ප්ලේ කරනවා. එහෙම ප්ලේ කරන කට්ටියත් ඉන්නවා. එතකොට මම ඔය අද කතා කරේ එක පැටර්න් එකක්. අපි ආයේ නැවත ආවර්ජනය කරගමු මතකයේ ඔයගොල්ලන්ගේ D major එක මෙන්න මේ විදිහට ප්ලේ කරනවා. හරිද? ඊට පස්සේ E flat ඊට පස්සේ E ඊට පස්සේ F ඒ විදිහට ඉස්සරහට මේ විදිහට අර මම ඩිස්ප්ලේ එකේ ඉස්සලා දාපු විදිහට C C sharp D E flat E F ඒ විදිහට යන්නේ. ඒ කියන්නේ එක දිගට ඒ විදිහට යන්නේ. ඉතින් ඊට පස්සේ අපි ඒක ප්ලේ කරා මයිනර් එක. එතකොට මයිනර් එක ප්ලේ වෙන්නේ මම ඔයගලන්ට කොහොමද කියලා දුන්නේ? මයිනර් එක ප්ලේ වෙන්නේ මෙතන D මේජර් එක තියෙනවා නම් එක ෆ්‍රෙට් එකක් එහාට ගිහිල්ලා මෙන්න මේ විදිහට තමයි ප්ලේ කරන්නේ. හරිද? එතකොට අපි බලමු E minor එක. E minor එක ප්ලේ කරන්නේ අපි මෙහෙම හදාන යන ඉස්සෙල්ලා මේජර් එකෙන් මෙතන D E flat E මෙන්න මේ විදිහට E major එක ප්ලේ කරනවා. එතකොට
අපි ඉස්සල්ලාම ඇඟිලි දෙක අල්ලන්නේ මෙන්න මේ ෆ්‍රෙට් එකේදී. එතකොට මේ ෆ්‍රෙට් එකේ ඔහොම අල්ලගෙන ඉන්න හින්දා ඒ ෆ්‍රෙට් එකට ඔහොම ඇඟිල්ල මෙහෙම තියාගෙන ඊට පස්සේ එහෙම්මම එක ෆ්‍රෙට් එකක් පිටිපස්සට මෙහෙම යනවා. එක ෆ්‍රෙට් එකක් පිටිපස්සට ගිහිල්ලා මේ යටම කම්බියට ඔයගොල්ලන්ගේ මේ පළවෙනි ඇඟිල්ල මේ විදිහට තියාගන්න. ඒකල අර මං කලින් කියලා දුන්න පැටර්න් එකේ විදිහටම මෙන්න මේ විදිහට අල්ලගන්න. කියන්නේ D minor එක මෙතනින් ප්ලේ කරපු විදිහටම තමයි මෙතන මේ විදිහට E minor එක ප්ලේ වෙන්නේ. හැම වෙලේම මතක තියාගන්න මේ පැටර්න් එකේ මේ විදිහට D major එක ගැහුවොත් එතන එහා පැත්තේ එක ෆ්‍රෙට් එකක් එහාට ගිහිල්ලා මේකේ minor pattern එක මෙන්න මේ විදිහට ප්ලේ කරන්න පුළුවන් කියලා. මේ ඇඟිලි තියෙන පොසිෂන් ටික ඔයගොල්ලන් හොඳට මතක තියාගන්න මේ විදිහටම. දැන් සමහරුන්ට දැන් මෙතන F minor එකක් ප්ලේ කරන්න කිව්වා කියන්නකෝ. F minor එකක් ප්ලේ කරන්න කිව්වහම මෙතන තියෙනවා F minor එකක්. F minor එකක් මෙතන තියෙනවා. නමුත් ඔයගොල්ලන්ට එකපාරටම මෙතන මේ ඇඟිලි ටික කොහොමද දෙන්නේ කියලා හදාගන්න බැරි නම් මෙතන මේ D major එකේ අර මම ඔයගොල්ලන්ට කියලා දුන්න විදිහට මේ විදිහට ඇඟිලි ටික තියාගන්න. තියාගෙන ඒ ටික එහෙමම හොල්ලන්නේ නැතුව එහෙමම මේ විදිහට ගණන් කරගෙන එන්න. මෙතන D minor, ඊට පස්සේ E flat minor, ඊට පස්සේ E minor, ඊට පස්සේ F minor. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට. ඉතින් කෝඩ් එකෙන් කෝඩ් එක කියලා දෙන්න අවශ්‍ය නැහැ. මේ විදිහට ඕගොල්ලන්ට හදාගෙන ඊට පස්සේ මෙතන තියෙනවා F sharp minor එකක්, ඊට පස්සේ G minor එකක්, ඊට පස්සේ A flat minor එකක්, ඊට පස්සේ A minor එකක්, ඊට පස්සේ B flat minor එකක්, ඊට පස්සේ B minor එකක්, ඊට පස්සේ C minor එකක්. හරිද? ඒ විදිහට තමයි යන්නේ. ඉතින් මේ පැටර්න් එකේ අල්ලන්න ඕන ක්‍රම හැමදේම ගැන මම කියලා දීලා තියෙනවා. ඉතින් ওই ටික තමයි මට ඔයගලන්ට කියලා දෙන්න උවමනා කරලා තිබ්බේ. මේකෙත් මම කෝඩ්ස් අල්ලන හැම ක්‍රමයක්ම ඔයගලන්ට කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඒ කෝඩ් එක දැන් ওই පැටර්න් එකට අදාළ වෙන කෝඩ් එක අල්ලන හැම විදිහක්ම වගේ කියලා දීලා තියෙනවා. මේ ලෙසන් එක කරපු විදිය හොඳයිද කොහොමද කියන එක ඔයගොල්ලෝ මට කමෙන්ට් එකකින් දාන්න. ඉතින් අපි ඊළඟ ලෙසන් එකේදී ඉක්මනට හම්බෙමු. මේ ලෙසන් ටික ඉක්මනට කරන්නම් මම. ඒ කියන්නේ එතකොට ලේසි මොකද ඉස්සරහට ගොඩක් තව ලෙසන්ස් තියෙනවා කරන්න ගොඩාක් තියෙනවා. පුළුවන් තරම් ඉක්මනට ඔයගොල්ලන්ට මම මේක කරලා ඉවර කරන්න. එතකොට ඔයාලට ගොඩක් පහසුයි කෝඩ්ස් ටික එහෙම හොයාගන්න. ඉතින් අපි ඊළඟ ලෙසන් එකේදී ඉක්මනටම හම්බෙමු. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්. ජය වේවා. හොඳට ප්‍රැක්ටිස් කරන්න හැබැයි. ප්‍රැක්ටිස් කරලා ඊළඟ ලෙසන් එකට එන්න. එහෙනම් ජය වේවා.